අයිබෝන් සෙට් එකටම කොහොමද ඉතින් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම සුවිශේෂී වීඩියෝ එකක් ඔයාලට කරන්න කියලා ආවේ. ඔයාලා මගේ කලින් වීඩියෝ බලලා තියෙන කෙනෙක් නම් දන්නවා. මම අවුරුදු දෙකකට විතර කලින් මැනික් ගැන වීඩියෝ මාලාවක් කළා. නමුත් මට ඒක මිස් වුණා. ඒ කියන්නේ මට උනේ නෑ අවුරුදු දෙකක් විතර වීඩියෝ කරේ නෑ හරියට. දැන් අහපව මම පොඩි වීඩියෝ ටිකක් කරන්න කියලා හිතා ඉන්නවා. ඔයාලට මැනික් කියන්නේ ඔයාලා ගොඩේ කියන්නේ ගොඩේ පතල් කියන්නේ අපි සමයි තට්ටු පතල් නෙමෙයි. ඔයාලා ඉඩම් වල මැනික් තියෙනවා නම් ඒව හොයාගන්න විදිය මැනික් තියෙන තැන් මේවා අඳුර ගන්න විදිය මේ ගැන ලොකු වීඩියෝ මාලාවක් මම ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් notification එකක් එනවා වීඩියෝ එකක් දාපු ගමන්. හරි එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු. මම අද කියලා දෙනවා මැනික් පතලක් පෙන්නලා ඒකේ මැනික් තියෙන ස්තර මැනික් පිහිටන්නේ කොහොමද? කොයි හරියද මැනික් තියෙන ඉල්ලම කියන්නේ මොකද්ද? මේ වගේ ගොඩක් දේවල් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු. හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක කලින් වීඩියෝ ටික බැලුවට. බලලා මට ගොඩක් කමෙන්ට් දාලා තිබුණා රිප්ලයි කළා. මම ඔක්කොම රිප්ලයි කරා. අර මගේ අරිත් ඒවා තියෙනවා. සමහර කට්ටිය නම්බරේ ඉල්ලලා තිබුණා මේ විස්තර දැනගන්න කියලා. හරි එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ එකට ඒ කියන්නේ මම වීඩියෝ කරනවා. වීඩියෝ කරාට පස්සේ ඔයාලට වීඩියෝ එක බලලා හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක ෂෙයා පාරක් දාලා සපෝට් එකක් දෙන්න. එහෙනම් අනිවාර්යෙන් ඔයාලට ඉස්සරහට මම මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් යමු වීඩියෝ එකට. පොඩි දුරක් යන්න තියෙනවා අපි ගිහින් බලමු. හරි එහෙනම් අපි බලමු නිවැරදි මැනික් පතලයක් හොයාගන්නේ කොහොමද? මම කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් තට්ටු පතල් නෙමෙයි. ගොඩ ඉල්ලමේ කියන්නේ සාමාන්‍ය ගොඩ පතල් කියන්නේ ගොඩ පතල් ගැන. සාමාන්‍යයෙන් මම ඔයාලට පතලයක් පෙන්නන්න. මේක මේ දවස්වල වැඩ කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද මේ දවස්වල රත්නපුර පැත්තට ගොඩක්ම වැස්ස ලංකාවටම වගේ වහිනවනේ. නමුත් මේක නිසා අර මේ වගේ වතුර පිරීලා වතුර වැඩි වුණාම පතල් වැඩ කරන්න බෑ. මොකද කොච්චර ඉස්සත් වතුර එන හින්දා ඉතින් මම ඔයාලට පෙන්නන්න එක පතලයක්. මේකේ තියෙනවා ස්තර කිහිපයක්. දැන් ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් මේ වගේ මේ මුලින්ම තියෙන මැටි පස් කට්ටේ මේක කළු පාට පස් එක කියලා කියනවා. එතකොට මේ මුලින්ම අපිට පතලයක් හරනකොට හම්බෙන්නේ මේ වගේ මැටි කට්ටේ. අපිට තියෙන මේ මැටි කට්ටේ මුලින්ම අයින් කරන්න ඕනේ. ඊට පස්සේ තව ටිකක් දුර හරනකොට මෙන්න වගේ ගලුත් එක්ක පසුත් එක්ක කියන්නේ පොඩි වැලි කට්ටයක්ත් එක්ක ලොකු ගල් තියෙනවා. ඒක තනින් තැනට වෙනස් වෙනවා ඉතින්. ඊට පස්සේ තව ටිකක් පල්ලට හරනකොට සාමාන්‍ය කැට කියන්නේ මෙන්න වගේ කැට මැනික් තියෙන තැන්වල මම කියන්නේ අනිත් තැන්වල නෙමෙයි. මෙන්න වගේ කැටත් එක්ක ඔයාලට ඒ කියන්නේ ලොකු ගල් හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය කැට තමයි ඊට පස්සේ හම්බෙන්නේ. කැටත් එක්ක ස්තරයක් හම්බෙනවා මෙන්න වගේ. මේක වැඩි ගොඩක් දුර නැහැ. සාමාන්‍ය මේක අඩියක් නැහැ. සාමාන්‍ය අඟල් 6ක් වගේ තියෙනවා. ඊට පස්සේ හම්බෙනවා සාමාන්‍ය රවුම් කැටත් එක්ක ඒ කියන්නේ මෙන්න වගේ පොඩක් ඉන්නවාට මම පෙන්නන්න. මෙන්න වගේ පාට කැටත් එක්ක තියෙන කට්ටයක් හම්බෙනවා. ඒක සාමාන්‍ය මෙන්න වගේ ඒ සාමාන්‍ය මම කියන ස්තරේ මෙන්න වගේ ගල් හම්බෙන මේ වගේ ගල් එක්ක තමයි මේ වගේ සුදු පාටේවත් ඔයාලට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි මේකත් අයින් කරන්න ඕනේ. මේකත් අයින් කරලා පස්සේ තව ටිකක් කානකොට තමයි ඔයාලට ඉල්ලම හම්බ වෙන්නේ. මේකේ ඉල්ලම දක්වා හාරලා තියෙනවා. ඉල්ලම කියන්නේ මෙන්න මේ වගේ. මේ ඉල්ලම හම්බෙන්නේ මෙන්න වගේ ගල් ටික. ඔයාලට බලා ගන්න පුළුවන් ඉල්ලම කියන්නේ මේ පස් එක කවලම් වෙච්ච මෙන්න වගේ ගල්. ඔය මේ අතර තමයි මැනික් පිහිටන්නේ. මේ තියෙන ඉල්ලම හේදුවා මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න එක තමයි ඉල්ලම. ඔයාලට මම අහපු මුලින් දැන් කියන්න මුලින්ම හම්බෙනවා මෙන්න වගේ මැටි කට්ටේ උඩින්ම පිටින්නේ. ඊට පස්සේ ලොකු ගල් එක්ක තියෙන පස් කට්ටේ. ඒකේ අර මැටි කට්ටේ අඩුයි. සාමාන්‍ය වැලි එක්ක ලොකු ගල් තමයි තියෙන්නේ. ඊටත් තව ටිකක් යටට හැරුවන් තමයි තියෙන්නේ ඉල්ලම් කට්ටේ. ඉල්ලම් කියන්නේ මෙන්න වගේ ගල් එක්ක කවලම් වෙච්ච මෙන්න මේ ගල් කට්ටිය වලට එකම උඩින් තියෙන ඊළඟට හම්බෙන්නේ මෙන්න මේ ඉල්ලම් කට්ටේ. මෙන්න මේ වගේ තමයි මැනික් පිහිටන්නේ. සාමාන්‍ය මැනික් ඔයාලට මැනික් දරලා ඉවර වුණාම සාමාන්‍ය අපි වට්ටියට දැන් මේවා පස්සේ කවලම් වෙලා තියෙන්නේ. මේ ගල් මෙහෙම නැහැ. මේ දැන් ගරුවහම ඊට පස්සේ මේ පස් එක්ක අපි වට්ටියට දාලා ගරන්න ඕනේ. ගරුවට පස්සේ තමයි මැනික් හම්බ වෙන්නේ.
ඒ ගැරුවාම ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ. ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මේවයි මේ කැටත් එක්ක මැණික් වල තියෙනවා. මැණික් තියෙන තැනක නම් හැම තැනම නැහැ. ඔයාලට ඔයාලගේ ඉඩම තියෙනවා හාරලා ගන්න පුළුවන්. එක්කෝ ඔයාලට ඒ කියන්නේ ඔය ස්වභාවික තැන් තියෙන ඔය ගංගා ඇලදොල වල ඒවයි නැතුව මොකද ඒවයි මැණික් හාරන්න යන්න එපා. ඒක අරණීති විරෝධී වැඩක් හින්දා ඔයාලට ඒක බලපාන්න පුළුවන්. අහු වුණොත් එහෙම නීති දැන් තද කරලා තියෙන. ඒක නිසා මේ ස්වභාවික තැන් වල මැණික් හොයන්න යන්න එපා. අනිත් එක පරිසර විනාශය. ඒක නිසා ඔයාලට පුළුවන් තරම ඔයාලගේ ඉඩම් වල තියෙනවා හාරලා ගන්න පුළුවන්. සාමාන්‍ය මේක මැණික් සමහර තැන් වල අඩි 3න් පිහිටන තැන් තියෙනවා. අඩි 3, අඩි 6, අඩි 8. අඩි 8ට වඩා නම් යටට පිහිටන්නේ නැහැ ගොඩ පතල් වල. අඩි 8ට වඩා යට පිහිටන්නේ තට්ටු පතල් වල. ඔයාලට මම මේ වෙන් කරලා හඳුනා ගන්න විදිහට මෙහෙම හදලා තියෙනවා. මුලින්ම පස් කට්ටිය අයින් කරාට පස්සේ මෙන්න වගේ ලොකු ගල් කට්ටියක් හම්බ වෙන මේ ලොකු ගල් එක්ක කැට තියෙනවා. ඊට පස්සේ මේ කට්ටිය අයින් කරාට පස්සේ මෙන්න මේ වගේ යටින් තියෙනවා ඉල්ලම. මේක පොඩි මේකේ ලොකු ගල් පිහිටන්නේ නැහැ. පොඩි ගල් එක පස් තියෙනවා. මේක කහ පාට වෙන්න පුළුවන්, රතු පාට වෙන්න පුළුවන්. ඉල්ලම එක එක පාට තියෙනවා. ඊට පස්සේ මෙතනින් තියෙනවා අපි ගැරුවට පස්සේ න කුඩා වැලි ටික. මේවයි තමයි මැණික් පිහිටන්නේ. ඔයාලටත් අනිවාර්යෙන් මැණික් හොයාගන්න පුළුවන්. මැණික් තියෙන පැත්තක ඉන්නවනම් අනිවාර්යෙන් හාරලා බලන්න. මොකක් හරි උදව්වක් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් රිප්ලයි කරනවා. කාලෙකින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද මේ ගොඩක් අය නම්බරේ ඉල්ලත් මෙසේජ් දාලා තිබුණා. මට රිප්ලයි කරන්න උනේම නැහැ. කියන්නේ වීඩියෝ වලට රිප්ලයි කරන්න උනේත් නැහැ. YouTube එක පොඩ්ඩක් මට මිස් වෙලා තිබුණේ. හැමුණොත් මම අපු පටන් ගන්නවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි. හරි එහෙනම් ඔයාලට ගොඩක් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඒක මම ගොඩක්ම සරලව තමයි කිව්වේ. ඔයාලටත් ඔයාලගේ පැත්තේ මැණික් තියෙනවා හොයලා බලලා ගන්න පුළුවන්. නමුත් අර මම කිව්වා වගේම නීති විරෝධී තැන් වල නැතුව ඕනි තැනක ඔයාලගේ තැන් වල මැණික් තියෙනවා නම් මම කියන විදිහට හාරලා ගන්න පුළුවන්. මම කිව්වේ තට්ටුපතල් ගැන නෙමෙයි. තට්ටුපතල් ගැන වඩා ටිකක් සංකීර්ණයි. ඔයාලට ලේසියෙන්ම අඩි 3න් 6න් මැණික් ගන්න පුළුවන්. මගේ කලින් වීඩියෝ වලට ගොඩක් අය ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් එහෙම දාලා තිබුණා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. හරි එහෙනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට. channel එක අනිවාර්යෙන් සබ් කරලා තියාගන්න. මොකද ඊළඟට වීඩියෝ එකක් දානකොට ඒක මිස් වෙන්න පුළුවන්. සබ් කරලා තිබුණ නැත්නම් අනිවාර්යෙන් සබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. හරි එහෙනම් ගොඩක්ම ස්තුතියි වීඩියෝ එක බැලුවට. හැමෝටම ජය වෙන්න ඕනි. හරි එහෙනම් සුබ දවසක්.